हाई फ्रेंड्स स्मार्ट किरिगा पालन यूट्यूब चैनल එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියන්නේ මේ අනාගතයේදී ලංකාවට එන්න තියෙන එල්නිනෝ තත්ත්වයෙන් බේරෙන්නේ කොහොමද කියලා. ලංකාවට බලපාන නිවිත එල්නිනෝ තත්ත්වයෙන් කිරිගොවියෙක් විදිහට අපිට බේරිලා ඉන්න කරන්න තියෙන එකම ක්‍රමයයි. ඒ තමයි ස්මාර්ට් සයිලේජ් එකක් හදන්න වෙනවා. ඉතින් මම ඔයාලා වෙනුවෙන්ම ස්මාර්ට් සයිලේජ් එකක් දැන් නිර්මාණය කරන විදිහ මේ වීඩියෝ එකේ අන්තිම වෙනකල් හිටියොත් ඔයාලට සම්පූර්ණයෙන්ම විස්තර කරනවා. ඉතින් මම ඔයාලෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අන්තිම වෙනකල් බලන්න කියලා. එහෙම බලාගෙන හිටියොත් ඔයාලට එල්නිනෝ වලින් බේරෙන්න පුළුවන් විදිහේ ස්මාර්ට් සයිලේජ් එකක් හදන්න කොහොමද කියලා මම ඔයාලට විස්තර කරනවා. ඊට අමතරව තව එල්නිනෝ හින්දා ඇති වෙන්න පුළුවන් තත්ත්වවලට කරන්න පුළුවන් මොනවද කියලා මට ගෙන් දැනගන්න ඕන නම් ඔයාලා මේ වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඊට පස්සේ මම ඔයාලට ඒවට රිප්ලයි විදිහට වීඩියෝ දාන්නම්. ඉතින් දිගින් දිගටම මේ එල්නිනෝ එක එන්නේ කොහොමද? එතකොට මොනවද මේකින්ද අපිට සිද්ධ වෙන්නේ? එතකොට කිරිගොවියෙක් කොහොමද මේකින්ද ස්මාර්ට් කිරිගොවියෙක් වෙන්න බැරුව එයාවගලව කඩා වැටෙනොත් ඒකින් කඩා වැටෙන එකෙන් බේරෙන්න කොහොමද? කඩා වැටිච්ච කෙනෙක් නම් එයා වාය නැගිටවන්නේ කොහොමද? හැම දෙයක්ම ගැන මම මගේ YouTube channel එකේ දිගටම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අන්තිම වෙනකල් බලන්න කියලා තමයි. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. ඉතින් friends මේ තියෙන්නේ මම ඔයාලට කලින් වීඩියෝ එකේ විස්තර කරපු ස්මාර්ට් ග්‍රාස් කටර් මැෂින් එක. ඉතින් මේ ස්මාර්ට් ග්‍රාස් කටර් මැෂින් එකෙන් තමයි අපි දැන් ස්මාර්ට් සයිලේජ් එක හදන්න යන්නේ. Hi friends, now I am cutting the grass. ලින්ක් එක දානවා වීඩියෝ එකට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන්. ඉතින් දැන් අපි ස්මාර්ට් සයිලේජ් එක හදන්න තනකොළ දෙයක් අපලා ඉවර කරගත්තා. ඉතින් දැන් අපි හදන්න යන්නේ ස්මාර්ට් සයිලේජ් එක. අපි දැන් කට කරගත්තු ග්‍රාස් ටික මේ ආකාරයට අපි සයිලේජ් හදන්න යොදා ගන්න බැරල් එකට දා ගන්නවා. ඉතින් फ्रेंड्स දැන් අපි මේක සම්පූර්ණයෙන්ම පුරවලා තියෙන. ඉතින් ස්මාර්ට් සයිලේජ් එකක් ස්මාර්ට් ගතිය තීරණය වෙන්නේ ඒක අපි කොච්චර දුරට අහකට අද කරනවද කියන එක තමයි. ඉතින් फ्रेंड्स දැක නේද මම අපි දැන් ස්මාර්ට් සයිලේජ් එක හදන ගමන් ඉන්නේ. ඉතින් ස්මාර්ට් සයිලේජ් එක හදනකොට ස්මාර්ට් සයිලේජ් එකට සීනි දාන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙහෙම සීනි දානකොට අපි සාමාන්‍යයෙන් ටොන් එකකට සීනි කිලෝවක් තමයි දාන්නේ. ඉතින් ඕගොල්ලෝ හදන සයිලේජ් එක අනුව ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයේ සීනි දාගන්න. friends අපි අපේ සයිලේජ් එකට සීනි ග්‍රෑම් 100ක් විතර දානවා. Hi friends, ඊගාවට අපි විසින් හදාගත්තු ස්මාර්ට් සයිලේජ් එක හුලන් නොවැදිනසේ හොඳින් සීල් කරගන්න ඕන. දැන් අපි අපේ සයිලේජ් එක ස්මාර්ට් විදිහට හදලා ඉතින් friends දැන් මට ඔයාලට කියන්න තියෙන්නේ වීඩියෝ එකේ අවසානයේ වෙනකන් නැති සිටියට ඔයාලට ස්තුතිවන්ත වෙමි. ස්මාර්ට් කිරිගොවියෙක් වෙන්න ලැබේවා කියන එක තමයි අනිත් මට ඔයාලට කියන්න තියෙන්නේ. මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න, like කරා නැත්නම් like කරන්න, comment එකක් දාන්න අනිවාර්යෙන්ම මතක් කරන්න එපා. ඒ කියන්නේ ඔයාලට තියෙන මොනම විදිහේ ගැටලුවක් වුණත් මේකට comment එකක් විදිහට දාන්න. ඉතින් එල්නිනෝ වලදී ඉතින් අනාගතේ වෙන දේවල් ගැන දැනගන්න ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ඕනම විදිහේ ප්‍රශ්නයක් comment එකක් විදිහට දාන්න. මම ඒවට reply විදිහට ඔයාලට වීඩියෝ දෙනවා. ඉතින් මේක තමයි ඔයාලට කියන්න තියෙන අවසාන වශයෙන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් අනිත් පැත්තට share කරගන්න මේ ඉල්ලා සිටි මම වීඩියෝ එකෙන් සම්මාන කරනවා. ඉතින් අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ නැවත වාරයක් ඔයාලට සාර්ථක ස්මාර්ට් කිරිගොවියෙක් වෙන්න ලැබේවා කියලා තමයි.